right guys මම අද හදන්න යන්නේ chef style ශ්‍රී ලංකන් palette එකට සුදුසු chicken curry එකක්. පොඩක් spicy ඒ වගේම මම extra එකතු කරගෙන තියෙනවා වෙනදට යන chicken curry එකට අමතරව cashew එතකොට jeera සූදුරු එකතු කරගෙන තියෙනවා. අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා බලන්න ඉන්න. ඉස්සල්ලාම pot එක රත් කරගමු. oil ටිකක් දාලා right oil එක රත් වෙනකන් chicken curryට අවශ්‍ය chicken curry marinate කරගන්න අවශ්‍ය අපේ දේශීය කුළු බඩු එකතු කරගමු. මිරිස් කුඩු, roasted curry powder, කහ කුඩු ටිකක් වගේම සුදු ලුණු ටිකක් මේකෙම marinate කරගත් දාගත්තොත් මේකටම දාගත්තොත් හොඳට absorb කරනවා chicken curry එකට. මේ chicken curry එකට විශේෂ හේතුවක් තියෙනවා. මේක මම එකතු කරගත්තේ chicken breast. එතකොට කටු නැහැ, කන්න ලේසි සහ chicken breast එකේ ප්‍රෝටීන බහුලයි. right මෙහෙම පොඩ්ඩක් මේක ඇත්තකින් තියලා ඊළඟට curryයට අවශ්‍ය ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕන ලුණු, සුදු ලුණු, ඉඟුරු ස්වල්පයක්, ඒ වගේම කරපිංචා, රම්පේ කොලයක් පොඩි පොඩි රාගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. රන්වන් පාට වෙනකම් මේක හොඳට කුක් කරගන්නවා. ඊට පස්සේ අපි මේ chicken ටික එකතු කරගන්න ඕන. ඉතින් කලවම් කරගමු. right අපි green chili පොඩ්ඩක් එකතු කරගමු. මොකද මේක ශ්‍රී ලංකන් ස්ටයිල් එක කරියක් නිසා අපේ ශ්‍රී ලංකන් කට්ටියට හොඳ සැර තියෙන්න ඕන. right ඉන්පසු මේක තැම්බෙනවත් එක්කම පොල් කිරි එකතු කරගන්නවා. මම මුලින් කිව්වා වගේ පොල් කිරියෙන් හොඳට තැම්බෙන්න ඕන. අපි වතුර ටිකකුත් එකතු කරගමු. මොකද කරිය තික් වැඩි වෙනවා පොල් කිරි නිසා. ඒක සිම වෙද්දි වතුරත් එක්ක තව පොඩක් අපි ඩයලොග් කරගන්න ඕන. මෙහෙම හිමීට තැම්බෙනකම් අපි දැන් ඊට පස්සේ එකතු කරගන්නවා අන්තිමට කුරුදු ස්වල්පයක්, ඒ වගේම එන සහල්, කරාබු. කුරුදු කරාබු එනසල් දාද්දී අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව very strong. ඒවා එකතු කරගන්නේ ෆුඩ් එකේ රස සුවඳ මික්ස් වෙන්න තමයි. අපි මේක තැම්බීගෙන එද්දී කජු ටිකක් එකතු කරගන්න ඕන. මේක chef style chicken curry එකක් නිසා. ඒ වගේම සූදුරු ටිකක් එකතු කරගන්න ඕන. මෙහෙම මීට තැම්බෙනකොට සුවඳ නම් හොඳට එනවා. right අපි බලමු කරිය කුක් වුණාට පස්සේ කොහොමද කියලා පෙන්නන්න මම ඔයාලට. right අපි බලමු කොහොමද දැන් වැඩේ වෙලා තියෙන්නේ කියලා. ටේස්ට් එක හොඳයි. අපි ශ්‍රී ලංකන් ෆුඩ් එකක් නිසා අපිට ආවේනික විදියට මේක අපි ගෙස්ට් ප්‍රසන්ට් කරන්නේ කොහොමද කියලා අපි බලමු. right අපේ chicken curry එන්න ඒවා තමයි ආවේ. රස හොඳයි, සුවඳ හොඳයි. ඔයාලා බලලා කියන්න කොහොමද කියලා. ඔයාලා හදලා බලන්න ගෙදෙද්දි වැඩේ කොහොමද කියලා. thank you. ජය වේවා.